හයි ගුඩ් මෝනිින් ඔයාලා හැමෝටම ඔන්න ඉතින් අද මාර්තු 9 වෙනිදා ඒ කියන්නේ ඉරිදා දවසක් අද අපි අපේ පළවෙනි ග්‍රොසරි shopping vlog එක කරන්න තමයි යන්නේ. ඉතින් දැන් වෙලාව උදේ 11:05 වෙලා තියෙන්නේ. ඉතින් අපි අද බඩු ගන්න යන්නේ කීල් සුපර් එකට. අද මම එළවලු ටිකක් වැඩිපුර ගන්නවා කියලා හිතාගෙන ගියාට ටිකක් දවල් වෙලා නිසාද කොහෙද එහෙම නැවුම එළවලු නම් ගොඩක් මොකුත් තිබුණේ නැහැ. අපි සාමාන්‍යයෙන් සතියටම ඕන කරන එළවලු මස් මාළු ඒ හැමදේම එක දවසක තමයි අරගන්නේ. නමුත් මේ මාසේ දැන් අපේ ක්‍රිස්තියානි අයගේ චතාරික කාලේ නිසා මේ මාසේ නම් මස් මාළු බිත්තර මොකුත් ගන්නෙ නැහැ. මොකද ඒ මාසෙට අපේ ගෙදර මොකුත් මස් මාළු උයන්නේ නැති නිසා. ඉතින් දෙහි ටිකක් අරගත්තා. මොකද දෙහි වල නම් මේ මිල චුට්ටක් අඩුයි වගේ තැනුණා. ඒත් එක්කම මං කන්න ආසයි කරවිල, තලන බටු, දඹල, ලුණු කොළ වගේ එළවලු ටිකක් අරගත්තා. තව චූටි දෙයක් තමයි මං බඩු ගන්න යනකොට ඊට කලින් දවසේ මට අද ගන්න ඕන බඩු ඔක්කොම කොලේක ලියාගෙන යන්නේ. එතකොට ඒක ලේසි ඒ වෙලාවට ගිහිල්ලා ඕන බඩු ටික තෝරගන්න. සමහර වෙලාවට ඉතින් මගේ මතකේ තියෙනවා මට ගන්න ඕනේ මොනවද කියලා. හස්බන්ඩ්ට ලිස්ට් එක දුන්නාම එයා ඉතින් වටේ ගිහිල්ලා ඒකේ තියෙන දේවල් ටිකකුත් තෝරගන්නවා. එළවලු ටික තෝරගෙන ඉවර වෙලා පළතුරු බලන්න ගියා. අපේ මහත්තයාට පැපොල් නම් හරියන එකක් තිබුණේ නැති හැඩයි. කොමඩු නම් තෝරන්න හොඳට දන්නවා. ඉතින් බලලා එක කොමඩු ගෙඩියක් නම් අරගෙන ඇවිල්ලා තිබ්බා. දැන්නක් මහත්තයා එළවලු ටික එතන බේක් කරගන්න යන්නේ. තව පුංචි දෙයක් කියන්නම්. මම නම් සාමාන්‍යයෙන් මේ සුපර් මාකට් වලින් කරවල, හාල් මැස්සෝ, බිත්තර වගේ දේවල් ගන්නෙ නැහැ. මං එළියේ සිල්ලර බඩු කඩවල් වලින් තමයි මේ දේවල් ගන්න පුරුදු වෙලා ඉන්නේ. දැන් නම් එළවලු ටික කිරාගෙන ඉවරයි. දැන් යෝගට් ටික ගන්න ගමන් ඉන්නේ. කොහොමත් සතියේට මම යෝගට් 4-5ක් අනිවාර්යෙන් අරගන්නවා බඩු ගන්නකොට. ඒත් එක්කම මේ සතියේ මට කර්ඩ් එකක් ගන්න උවමනා වෙලා තිබුණා. මොකද මට මිල්ක් මේඩ් එකත් එක්ක හදන්න තියෙනවා රාමදාන් ඩෙසර්ට් එකක්. ඉතින් ඒකට කර්ඩ් එකකුත් තෝරගත්තා.
පස්සේ පාම් පිටි පැකට් එකක් ගන්න උවමනා වෙලා තිබුණා. පේනවනේ අපි මහත්තයාගේ කැපවීම බඩු තෝරන්න ලිස්ට් එක දුන්නාම. මට රුලන් ගන්න උවමනා වෙලා තිබුණා. නමුත් අපි ගියපු දවසේ නම් කීල්ස් එකේ රුලන් තිබුණේ නැහැ. ඒක නිසා ඒක වෙන ඊයේ කඩේකින් තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ මම මේ අබ පැකට් එකක් අනිවාර්යයෙන්ම ගන්නවා කියලා හිතාගෙන ගියා. මොකද මේ අබ කෑමට දාන්න පාවිච්චි කරන්න දන්නේ නෙවෙයි. ඇත්තටම කිව්වොත් මට ටිකක් වුමනා වෙලා තියෙනවා. මට අපේ නැන්ද කෙනෙක් කිව්වා මේ අබ කොළවල සම්බෝලේ මාර රහයි කියලා. ඒත් එක්කම මේ අබ ටක් ගන්න පැලවෙනවා කියලාත් කිව්වා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මං සාමාන්‍යයෙන් ගෙවතු වගා කරන්න ආස කෙනෙක් කියලා. ඒක නිසා අබ පැල කරගන්න මං අබ පැකට් එකකුත් අරගත්තා. දැන් නම් බඩු ටික ඔක්කොම තෝරගෙන ඉවරයි. දැන් ගෙදර යන්න තමා තියෙන්නේ. ඒ යන අතරතුර අතරමඟින් කෑම එකක් අරගන්නත් ඕන. මොකද ඉරිදට බොහෝ වෙලාවට අපි ගෙදර උයන්නේ නැහැ. අපි දන්න කඩයක් තියෙනවා. ඒකේ කෑම මාර රහයි. එයාලා ඉරිදට ස්පෙෂල් බත් එකක් තියෙන්නේ. ඉතින් ඒක අරගෙන ගිහිල්ලා එළවලු ටික අස් කරලා හිමීට නිදහසේ කෑම කන්න තමා තියෙන්නේ. මේ තියෙන්නේ මට මේ සතියේ ඕනේ කරන ග්‍රොසරි අයිටම්ස් ටික. මෙතන මස් මාළු, පොල්, හාල් ඒ කිසි දෙයක් නැතුව රුපියල් 6500ක් විතර වියදමක් ගියා අපිට මේ බඩු ටිකට. මේ දෙන්නෙක් ඉන්න පවුලකට. එහෙනම් මේ වගේ ග්‍රොසරි shopping videos බලන්න මගේ නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා.